ඔව්. මුඛ පරම්පරාගතව පැවතෙන සාහිත්‍යාංග අපි කිව්වා ජනගී, ජනකතා, ජනකියමන් කියලා. එතකොට ඒවා මිනිසුන් අතර පවතින සජීව කලා මාධ්‍යයක් විදිහටත් අපිට ගන්න පුළුවන් සාහිත්‍ය අපි කිව්වා. ඒක ලේඛනගතව මුඛ පරම්පරාගත වෙනවා. බලන්න ඊළඟ ප්‍රශ්නේ ලේඛනගතව මොනවද පැවතෙන්නේ? ඒවා ලේසි ප්‍රශ්න. ලේඛනගතව පැවතෙන්නේ පද්‍ය සහ ගද්‍ය නේද? ඒ වගේ ඒවා. ගද්‍ය, පද්‍ය, ගද්දයට අපි සේරම අයිති වෙනවානේ. දැන් රචනාවන්, ඒ කියන්නේ චරිතා ප්‍රදාන හැමදේම මේ කියන්නේ නවකතා, කෙටි කතා හැමදේම අයිති වෙනවා. ඉතින් ලේඛනාරූඪ උනේ නැතත් මිනිසුන්ගේ හැඟීම් දැනීම් නේද රැගෙන එන සාහිත්‍ය නිර්මාණාත්මක සාහිත්‍ය විදිහට ගන්නවා. ඒ කියන්නේ ලිව්වේ නැත්තත් මිනිසුන්ගේ හැඟීම් දැනීම් රැගෙන එනවා නම් අන්න නිර්මාණාත්මක සාහිත්‍ය විදිහට අපිට ගන්න පුළුවන්. දැන් එතකොට අහනවා සාහිත්‍ය විශේෂ ලක්ෂණ 3ක් තියෙනවලු. අන්න සාහිත්‍ය විශේෂ ලක්ෂණ මොනවද? නිර්මාණාත්මක බව, මානුෂීය හැඟීම්, ඒ කියන්නේ අපේ හැඟීම් භාවයන් රැගෙන එනවා. ඊට අමතරව රසයක් ජනිත වෙනවා. අන්න ඒ වගේ යම් කිසි නිර්මාණකරුවෙකු නිර්මාණශීලීව මානුෂීය හැඟීම් කැටි කරලා නිර්මාණයක් ඉදිරිපත් කරනවා නම් ඒකෙන් අවසාන ඵලය මොකද්ද? අවසාන ඵලයේ රසයක් වෙනවා. රසයක් ජනිත වෙනවා නම් ඒක සාහිත්‍යාංගයක් විදිහට ගන්න පුළුවන්. ඒක රසයක් ජනිත වෙන්නේ නැති ඒවා සාහිත්‍යාංගයක් විදිහට ගන්න බෑ. ඉතින් මේකේ පළවෙනි රස විඳින්න කවුද? නිර්මාණකරුවා තමන්ම. දැන් මම කවියක් ලියනවා මමම රස විඳිනවා ලියනවා. ඉතින් ඒ වගේ කවිය හෝ යම්කිසි මේ සාහිත්‍ය නිර්මාණයක් නිර්මාණය කරන කෙනා තමයි පළවෙනි රස විඳින්න වෙන්නේ. ඊට පස්සේ ඒක දෙවෙනි රස විඳින්න තමයි සහෘදයාට. ඒ කියන්නේ තමන්ගේ නිර්මාණය රස විඳින සහෘදයාට ඒක දායාද කරනවා. ඉතින් අවසානයේදී අවසාන ඵලය වෙන්නේ මොකද්ද? නිර්මාණකරුවා, නිර්මාණය කරන කෙනා, පාඨකයා, ඒ කියන්නේ සහෘදයා, එහෙම නැත්නම් අහන කෙනා, කවියක් හරි නේද ශ්‍රාවකයා, ඒ හැමෝම රසය තුල ඒගොල්ල නිමග්න කරන රසය තුල ඒගොල්ලන්ව රසය කිමි දෙන්න නේද? රසය තුල ඒගොල්ලෝ ඒගොල්ලන් රසය දනවනවා. ඉතින් ඒ සාහිත්‍ය කෘතිය එක සමත්කම් දක්වනවා. එතකොට සාහිත්‍ය කෘතියක් කියලා අපිට ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ සාහිත්‍යාංගයක් කියන්නේ මොකක්ද? අපි කියවනේ සාහිත්‍යාංගයක් කියන්නේ නිර්මාණකරුවෙකු නිර්මාණශීලීව මානුෂීය හැඟීම් කැටි කරලා නිර්මාණයක් ඉදිරිපත් කරනවා නම් ඒකේ අවසන් ප්‍රතිඵලය තුනේ රසයක් ජනිත වෙනවා නම් අන්න ඒක සාහිත්‍යාංගයක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් ලියන සේරම පුතේ සාහිත්‍ය නෙමෙයි. නේද? ඒ වයින් සාහිත්‍ය කෘති කොහොමද වෙන් කරගන්නේ? අන්න මොනවද? නිර්මාණාත්මක බව තියෙන්න ඕනේ, රසයක් තියෙන්න ඕනේ, මානුෂීය හැඟීම් තියෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලා කිව්වා සාහිත්‍යාංගයක අන්න ඒ කියන ලක්ෂණ තුන තියෙන්න ඕනේ. දැන් ඔයාලට මේක දිග රචනා ප්‍රශ්න කෑල්ලකුත් එනවා. ඒකටත් අපිට මේ කොටස එකතු කරලා ලියන්න පුළුවන්. ගොඩාක් ලියන්න එන්නේ නැහැ මේ සැරේ කෙටියෙන් අපිට භාගයක් වගේ ලියන්න එන්නේ. ඉතින් සාහිත්‍ය නිර්මාණය කරන කෙනා නිර්මාණකරුවෝ නේද? අනෙක් කෙනා කවුද? අනිත් ලේඛන රචනා කරන කෙනා රචකයා. අන්න ඊළඟට බලන්න 8 වෙනි ප්‍රශ්නේ අපි අහලා තියෙනවා රචකයා හා නිර්මාණකරුවා අතර වෙනස පැහැදිලි කරන්න. නේද? සාහිත්‍ය නිර්මාණය කරන්නා නිර්මාණකරු අනිකුත් ලේඛන ලියන කෙනා රචකයා වෙනවා. එතකොට ප්‍රවෘත්ති වාර්තා අන්න 9 ප්‍රශ්නය අහන සාහිත්‍ය කෘති ගණයට අයත් නොවන කෘති මොනවාද? ඒ කියන්නේ රචකයන් විසින් රචනා කරන ඒවා. ඒ කියන්නේ නිර්මාණකරුවා විසින් නෙමේ රචකයන් විසින් රචනා කරන ඒවා මොනවද? ප්‍රවෘත්ති වාර්තා අන්න ඒවා සාහිත්‍ය කෘති විදිහට අපි හඳුනගන්නේ නෑලු. ඉතින් සාහිත්‍ය නිර්මාණ තුළ රැගෙන එන්නේ මොනවද? නිර්මාණකරුවාගේ අත්දැකීමක් වෙන්න පුළුවන්, පොදු ජන සමාජයේ පවතින අත්දැකීමක් වෙන්න පුළුවන් මාතෘකාවට භාජනය වෙන්නේ. නේද? යම්කිසි සංසිද්ධියක් වෙන්න පුළුවන්. එයා ඒ සංසිද්ධිය දැකලා නිර්මාණකරුවා කම්පණයටපත් වෙලා ඒ නිර්මාණකරුවාගේ සිතුවිලි සමුදාය සාහිත්‍ය නිර්මාණයට ගැබ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කිසිම දෙයක් නැතුව තමන්ගේ හිතේ ආපු සිතුවිල්ලක් එන්නත් පුළුවන්. අත්දැකීමක් නොවු සිතුවිල්ලක් එයාට එකපාරටම පහළ වෙලා එන්න පුළුවන්. දැන් හැරි පොටර් වගේ කෘති ඒව අත්දැකීම් නෙමෙයිනේ. ඒ කතුවරේගේ ලේඛිකාගේ හිතේ මේ පහළ වෙච්ච සංකල්පයක්. අන්න ඒ ස්වභාවික ලෝකේ නැති ඒවා නේද? එහෙමත් ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ හිතේ පහළ වෙන සංකල්පයක්. ඉතින් අපි ඒකත් අහන්න පුළුවන් ප්‍රශ්නයකට සාහිත්‍ය නිර්මාණ උදෙසා මොනවද පාදක වන්නේ? ඒතර නිර්මාණකරුවාගේ අත්දැකීමක්, පොදු අත්දැකීමක්, ඊට අමතරව යම්කිසි සංසිද්ධියක්, පරිකල්පිත දෙයක්, මානුෂීය හැඟීමක් වගේ ඒවා ගන්න පුළුවන්. ඊට අමතරව පුතේ දැන් සාහිත්‍යාංගවල තියෙනවා දැන් මේ සාහිත්‍ය නිර්මාණයක අන්තර්ගත වෙන්නේ මොනවද? සර්ව සාධාරණ මානුෂීය හැඟීම්. ඉතින් ඒ සර්ව සාධාරණ මානුෂීය හැඟීම් මුල් කරගෙන
රචනා කරන නිර්මාණය කරන කෘති තමයි සාහිත්‍ය කෘති වෙන්නේ. මේ හැම දෙයකම ගැබ් වෙලා තියෙන්නේ මානුෂීය හැඟීම්. ඉතින් එක එක නිර්මාණයන්ගේ සියලුම හැඟීම් ගැබ් වෙලා තියෙන්නේ මේ බැරි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ මානුෂීය හැඟීම් නේද? අපේ තියෙන විවිධ දුක්, වේදනාව, සතුට හැමදේම ගැබ් වෙලා තියෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට නිර්මාණයක. ඒකක ජීවිතේ එක් කොටසක් නේද? පැතිකඩක්. හෝ මේ කොටසක් තමයි ගොඩක් වෙලාවට විවරණය වෙන්නේ. එක කොටසක් වෙන්න පුළුවන්, ජීවිතයේ කොටස් කිහිපයක් වෙන්න පුළුවන්, සම්පූර්ණ ජීවිතේම විවරණය වෙනවා ගොඩක් දුරට අඩුයි. ඉතින් භාවයන් නේද? හැඟීම් වල කොටසක් සාහිත්‍ය කෘතියක් තුළ ගැබ් වෙලා තියෙනවා නම් ඒකත් සාහිත්‍ය කෘතියක් කියලා ගන්න පුළුවන්. ඉතින් ජනප්‍රිය සාහිත්‍යාංග මොනවද? ප්‍රබල සාහිත්‍යාංග තමයි අප අතර පවතින කවිය, ගීතය, නාට්‍ය අන්න ඒ වගේ පුතේ ශබ්දයට මුල් තැන දෙමින් නිර්මාණය කරන සාහිත්‍යාංග ඊටාම ප්‍රබල සාහිත්‍යාංග වෙනවා. ඒ කියන්නේ ඒවා මේ ඊටාම මේ කියන්නේ මේ ප්‍රබලයි. ඉතින් ටක් ගාලා අපි කියන්නේ හිතට වදිනවා නේද? කියවනවට වඩා ටක් ගාලා කන අපිට ඔටෝ ඇහෙනවා ඉබේ ඇහෙනවා. අන්න ඒකයි කියන්නේ ඉබේ ඇහෙනකොට ඒකට අපිට හිත යනවා. අපි නැත්නම් කියවනකොට ඒකට අපි යොමු වෙන්න ඕනනේ. ඉතින් ඊට අමතරව පුතේ ලේඛනගත සාහිත්‍යාංගත් ගන්න පුළුවන් ප්‍රබල සාහිත්‍යාංග විදිහට. ඒ ලේඛනගත සාහිත්‍යාංග වල ප්‍රබල සාහිත්‍යාංග මොනවද? මිනිස්සු ආස විරහව, වීරකාව්‍ය, ශෝකාන්ත. අන්න ඒ වගේ කතාන්දර ඉතාමත් ජනප්‍රිය ඒවා වෙනවා. ඉතින් ඊළඟට සාහිත්‍ය කෘති වල ඇත්තට මොනවද ගැබ් වෙලා තියෙන්නේ? ඇත්තටම ගැබ් වෙලා තියෙන ජීවිතේ එක පැතිකඩක් හෝ පැතිකඩ කිහිපයක්. ඉතින් ඒ වගේ අහන්න පුළුවන්. ඊට පස්සේ මේ කවර නිර්මාණයක වුණත් නේද අපිට හොඳින්ම පුතේ දැක ගන්න පුළුවන් සාහිත්‍ය නිර්මාණවල අර මිනිස්සුන්ගේ සංකීර්ණ හැඟුම් සමුදායන් ඉතාමත් සරලව රැගෙන නිර්මාණකරණයේ සාහිත්‍යකරුවා යෙදලා තියෙනවා කියලා. ඉතින් අපි කෙටි ප්‍රශ්න තමයි අද කතා කරේ. ඒතර සාහිත්‍ය යන කුමක්ද කියන එක මම කලින් කරා. මීට වඩා අධික දේශනාවකින් මේ කෙටි ප්‍රශ්න ටික හොඳින් බලා ගන්න PDF එක සමූහයට දානවා. ඒතර ඒ ඔයාලට ඕනෙම ආකාරයෙන් පිළිතුරකට ලියන්න පුළුවන්. ඉතින් කෙටි ප්‍රශ්න තමයි යන්නේ එක එක මාතෘකා යටතේ. එතකොට අද සාහිත්‍ය කියන්නේ මොකක්ද කියලා අපි කෙටියෙන් කතා කරලා අවසන් කරා. ඊළඟ දවසේ අපි කතා කරනවා සාහිත්‍ය කෘතියක් විචාරය කිරීමට අදාළව කෙටි ප්‍රශ්න කිහිපයක් කතා කරලා ඒවා විස්තර කරනවා. එනට ඒ විවිධ මාතෘකා ඔස්සේ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මම හිතනවා ඔයගලන්ට කාර්යබහුල දරුවෝනේ මාත් එක්ක ක්ලාස් එකේ ගොඩක් පන්තියේ ඉන්නේ. ඉතින් ඔයගලන්ට කෙටියෙන් කතා කරන නිසා මේවා ඉක්මනට බලා ගන්න පුළුවන් විදිහට තමයි කෙටි ප්‍රශ්න හදලා තියෙන්නේ. දීර්ඝමය රචනා ප්‍රශ්නත් අපි අතරේ කරනවා. ඊට අමතරව ගොඩක් මේ සැරේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය කෙටි ප්‍රශ්න නිසා අපිට මේ ආකාරයෙන් ප්‍රශ්න ඉවර කරගත්තොත් අපිට කෙටි ප්‍රශ්නට උත්තර ලියව දීර්ඝ ප්‍රශ්නයකට ලියා ගන්න අපහසු වෙන්නේ නැහැ. හරි. සාහිත්‍ය මම කලින් කතා කරපු නිසා මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. මේ සාහිත්‍ය යන කුමක්ද කියන මාතෘකාව යටතේ තමයි කතා කරේ. තව සාහිත්‍ය දිගටම අපි ඉදිරියට කතා කරනවා. හරි. එහෙනම් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මගේ මේ පටිගත කිරීම අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.